අයිබෝවන් සුබ දවසක් ඔයාලට. අද අපි බලමු සෝයා මීට් කරි එකක් රසට හදාගන්නේ කොහොමද කියලා. මේක වෙනස්ම විදියකට හදන සෝයා මීට් එකක්. දැන් අපි බලමු හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම සෝයා මීට් එක කඩලා භාජනයකට දාලා නටන උණු වතුර දාගන්න. දාලා විනාඩි 10ක් තැම්බෙන්න තියාගන්න. ඊට පස්සේ ඒ ටික මිරිකලා අරගන්න. අරගෙන ලුණු කුඩු, මිරිස් කුඩු, කහ කුඩු දාලා මේක හොඳට කලවම් කරගන්න. කලවම් කරගෙන ඒක අපි පැත්තකින් තියාගමු. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා ඒකට පොල් දාන්න බෙදෙන්න අරින්න. පොල් ටික රන්වන් පාටට බෙදෙනකොට ලියාගත්තු සුදු ලූණු, ලොකු ලූණු චුටියට කපලා ටික දාගන්න. ඒ ටික දාලා හොඳට බෙදෙන්න අරින්න. ඊට පස්සේ අමු මිරිස්, කරපිංච මේ ටික දාලා ආයෙත් නැවත කලවම් කරමින් හොඳට බෙදෙන්න දෙන්න. මේක හොඳට බෙදෙන්න ඕන. මෙන්න මේ වගේ පාටකට ආවට පස්සේ ලිපෙන් අයින් කරගන්න. ඊට පස්සේ මේ ටික ඔයාලා එක්ක බ්ලෙන්ඩ් කරගන්න. නැත්නම් වංගෙඩියකට දාලා කොටා ගන්න. නැත්නම් අඹරට අරගන්න. වතුර චුට්ටක් දාලා තමයි මේක කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ පේස්ට් එකක් එන්නේ. ඒක පැත්තකින් තියාගන්න. ඒ අතරේ භාජනය ලිපේ තියලා තෙල් චුට්ටක් දාගන්න. දාගෙන ඒකට සුදු ලූණු, රතු ලූණු දාලා ඒ ටික බෙදෙන්න දෙන්න. ඒ ටික බෙදෙනකොට මිරිස් තේ හැඳි එකක් දාගන්න. දාලා ඒක හොඳට කලවම් කරන්න. කලවම් කරලා මෙන්න මේ වගේ පාටට ආවට පස්සේ ඒකට තක්කාලි දාගන්න. තක්කාලි ටික තෙලින් හොඳට තැම්බෙන්න අරින්න. ඊට පස්සේ කුරුඳු පොතු රම්පේ දාගන්න. ඒ දෙකත් හොඳට තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ වතුර කෝප භාගයක් දාලා ඒ වතුර කෝප භාගයෙන් මේ ටික තැම්බෙන්න අරින්න. දැන් අපි කලින් අයින් තියාගත්තු සෝයා මීට් ටික මේකට දාගමු. කලවම් කරලා වතුරෙන් මේක තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ ගම් මිරිස් කුඩු තේ හැඳි භාගයක් දාගන්න. ලුණු අවශ්‍ය නම් දාගන්න. කලින් ලුණු දැම්ම නිසා රසවණුව දාගන්න. ඊට පස්සේ අපි කලින් අඹරගත්තු පේස්ට් එක දාගමු. ඊට පස්සේ උකු පොල් කිරි කෝප 3 කාලක් විතර දාගන්න. ඊට පස්සේ අපි අයින් කරගත්තු හරි පැකට් එක කපලා මේකට දාගන්න. සියඹල අවශ්‍ය නම් දාගන්න. ඒක නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. සියඹල දැම්මම අමුතුම රසක් එනවා. දාගන්න එකත්. ඊට පස්සේ සීනි තේ හැඳි එකක් දාගන්න. දැන් මේ ටික හොඳට කලවම් කරලා පැහෙන්න අරින්න. දැන් මේක හොඳට පැහිලා තියෙන්නේ. මේක හරිම රසයි. ඔයාලත් මේක හදලා බලන්න. මේ බලන්න හරිම සුවඳයි, හරිම රසයි. මම සබස්ක්‍රයිබ් කරේ නැත්නම් ඔයාලා මාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. අලුත් වීඩියෝ නරඹන්න පුළුවන්. එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්. ආයිබෝවන්.